කොරියාවේ ඩ්‍රයිවිං ලයිසන් විභාගය. ගොඩක් කට්ටිය කියනවා මේ විභාගේ අමාරුයි කියලා. ඇත්තට මේ විභාගේ අමාරුද? අද මම ඔයාලට කියලා දෙනවා ප්‍රශ්න 10ක්. ඔයාටම තේරෙයි මේ විභාගේ කොච්චර ලේසි විභාගයක්ද කියලා. හරි. පොඩි ට්‍රික්ස් ටිකක් තියෙන්නේ. ඒ ටික අපි හරියට අල්ලගත්තොත් එහෙම භාෂා දැනුම තිබ්බත් නැතත් ඔයාට මේක ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්. හරි. මේ වගේ ප්‍රශ්න තමයි ඔයාට මේ කොරියාවේ ඩ්‍රයිවිං ලයිසන් විභාගෙදී එන්නේ. එතකොට මේකෙදි උත්තර දෙකක් තෝරන්න තියෙනවා. මේ එක ප්‍රශ්න කැටගරි එකක්. එතකොට මේ ප්‍රශ්න කැටගරි එකේදී ඔයාට නිවැරදි උත්තර දෙකක් තෝරන්න තියෙනවා. මේ මෙතන කියන්නේ ඒක. හරි. එතකොට මේ උත්තර දෙකම ඔයා තෝරන්න ඕනේ. එතකොට මම මෙතන ඔයාලට ප්‍රශ්න 10ක් ගත්තා. එතකොට බැලු බැලමට මේවා ගොඩක් සංකීර්ණයි වගේ පේනවා. නොදන්න වචන ගොඩක් තියෙනවා වගේ පේනවා. ඒත් ඔයාලට මේකේ හරි උත්තර දෙක මොකක්ද කියලා තෝරගන්න එහෙම භාෂා දැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කොරියන් භාෂා දැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. පොඩි ට්‍රික්ස් ටිකක් තියෙන්නේ. ඒ ටික හරියට ඔලුවට දාගත්තොත් එහෙම මේක ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්. හරි. ගොඩක් දිග ප්‍රශ්න. එතකොට ඔයාලට පොඩි වෙලාවක් මේකෙදි හම්බෙන්නේ. ඒ වෙලාව ඇතුළත ඇත්තටම මේ ප්‍රශ්න ඔක්කොම කියවලා නිවැරදි උත්තරේ තෝරන්න තරම් එහෙම කාලයක් නැහැ. හරි. ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි එන්නේ. හරි. ප්‍රශ්න 10ක් මම මෙතනදී ගත්තා. එතකොට මම ඔයාලට කියන්නම් කොරියානු භාෂා දැනීම නැති වුණත් ඔයාට මේ වගේ උත්තර ලේසියෙන්ම තෝරගන්නේ කොහොමද කියලා. හරි. පළවෙනි ප්‍රශ්නට යන්න අපි. එතකොට මේකේදී ඔයා කරන්න තියෙන්නේ මේ ප්‍රශ්න වර්ගෙදී උත්තර දෙකක් තමයි තෝරගන්න තියෙන්නේ. නිවැරදි උත්තර දෙකක් තියෙනවා. හරි. මුකුත් ඔයා බලන්න එපා. මේවා කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා. හරිම ලේසි අවසාන වචන කියවන්න. උත්තර හතරෙම අවසාන වචන ටික කියවන්න. ඒ වචන වලින් සමාන වචන තියෙන උත්තර දෙක තමයි උත්තරේ වෙන්නේ. ඒතකොට මේක හැම එකකටම ඇප්ලයි කරන්න බෑ. මේක එක රටාවක්. හරි. ඒතර අපි අපේ පන්තියේදී ඉතුරු රටා ටිකක් කියලා දෙනවා. ඒතර මේ රටාවේදී මොකද්ද ඔයා ගන්න ඕනේ? අවසාන වචන කියවන්න උත්තර හතරෙම එකම වචනේ තියෙන උත්තර දෙකක් තියෙනවා නම් ඒක තමයි උත්තර දෙක වෙන්නේ. හරි. බලන්නකෝ. අවසාන වචන කියවන්න. මේකේ තියෙන්නේ හජි අනන්දා. මේකේ තියෙන්නේ සොල්චි හන්දා. තුන්වෙනි එකේ තියෙනවා සොල්චි හන්දා. හතරවෙනි එක අනිදා. හරි. එකම වචන තියෙන උත්තර දෙකක් ඔයාට දැක ගන්න පුළුවන් වුණා මේකේ. මොකද්ද? සොල්චි හන්දා කියන එක. හරි. උත්තරේ වෙන්නේ සොල්චි හන්දා කියන උත්තරේ තියෙන උත්තර දෙක තමයි උත්තරේ වෙන්නේ. අංක 2 සහ අංක 3 තමයි උත්තරේ වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ. ඔයා තෝරන්න බලන්න උත්තරේ මොකද්ද කියලා. මොකද්ද බලන්න තියෙන්නේ? මෙතන උත්තර දෙකක් තෝරන්න තියෙන්නේ. එකම වචනේ තියෙන උත්තර දෙකක් මොකක්ද තියෙන්නේ කියලා බලන්න අවසාන වචනේ. ඒක තමයි උත්තරේ වෙන්නේ. මොකද්ද උත්තරේ? අංක 1යි අංක 2යි නේ. මේකයි තමයි සමාන වචන. ඉතුරුවා වෙන වෙන වචන තියෙන්නේ. අංක 3. තුනේ තෝරන්න බලන්න. අවසාන වචනේ කියවන්න. මේතන තියෙන්නේ අනාද තෙන්දා. දෙවෙනි එකේ තියෙන්නේ චග්යොන් හයෝයා හන්දා. තුන්වෙනි එකේ තියෙන්නේ ගොෂි අන්සොන් හදා. හතරවෙනි එකේ තියෙන්නේ චග්යොන් හයෝයා හන්දා. එකම වචනේ තියෙන උත්තර දෙකක් තිබ්බා. මොකද්ද? චග්යොන් හයෝයා හන්දා කියන එක. උත්තර වෙන්නේ අංක 2යි අංක 4යි. හතරවෙනි ප්‍රශ්නේ. මේ උත්තර දෙකක් තමයි තෝරන්න තියෙන්නේ. අවසාන වචනේ විතරයි කියවන්නේ. සිනෙන් හල්සු ඉත්තා. දෙවෙනි එකේ කියනවා හෙන්දන් හල්සු ඉත්තා. තුන්වෙනි එකේ කියනවා සිනෙන් හල්සු ඉත්තා. හතරවෙනි එකේ කියනවා සොන්ජි හෙයා හන්දා. එකම වචනේ තියෙන උත්තර දෙකක් හම්බුණාද? හම්බුණා. මොකද්ද? සිනෙන් හල්සු ඉත්තා කියන එක. ඒතර උත්තරේ වෙන්නේ අංක 1 සහ අංක 3. පස්වෙනි ප්‍රශ්නේ. උත්තර දෙකක් තමයි තෝරන්න තියෙන්නේ. හරි. තේරුම වා දැනගන්න ඕනේ. අවසාන වචනේ ටිකක් කියවන්න. උන්සොන් හන්දා. චුහෙන් හන්දා. හජි අනන්දා. චුහෙන් හන්දා. එකම වචනේ තියෙන උත්තර දෙකක් හම්බුණාද? හම්බුණා. මොකද? චුහෙන් හන්දා කියන එක. හරි. උත්තර අංක 2 තිබ්බ චුහෙන් හන්දා කියලා. උත්තර අංක 4 තිබ්බ චුහෙන් හන්දා කියලා. උත්තරේ වෙන්නේ මොකද එතකොට? අංක 2යි අංක 4යි.
6 වෙනි ප්‍රශ්නේ. උත්තර දෙකක් තියෙනවා. උත්තර දෙක තමයි තෝරන්න තියෙන්නේ. හරි. අවසාන වචනේ විතරක් කියවන්න. නොප්ප්‍යෝ චුන්දා. ගොෂි චොත්තා. සංගවානි ඔප්තා. ගොෂි චොත්තා. එකම වචනේ කියවන උත්තර දෙකක් තිබ්බ නේද? ඒ දෙක තමයි උත්තරේ වෙන්නේ. අංක 2 තිබ්බා ගොෂි චොත්තා කියලා. ඒක උත්තරයක් වෙනවා. අංක 4 තිබ්බා ගොෂි චොත්තා කියලා. ඒක උත්තරයක් වෙනවා. අංක 2යි අංක 4යි තමයි උත්තරේ වෙන්නේ. 7 වෙනි ප්‍රශ්නේ. උත්තර දෙකක් තෝරන්න තියෙනවා. තේරුම ඔයාලට වැඩක්ම නෑ. මේවා මොනවද කියන්නේ කියලා තේරුම වැඩකුත් නෑ. හරි. අවසාන වචනේ විතරක් කියවන්න. යම්බෝ එයා හන්දා. ඉමුගා ඔප්තා. යම්බෝ හේසෝන නන්තෙන්දා. හතරේ කියනවා පහු යම්බෝ එයා හන්දා. හරි. එකම වචනේ උත්තර දෙකක් තිබ්බා. පටල ගන්න එපා. යම්බෝ එයා හන්දා කියලා උත්තර දෙකක් තිබ්බා. මෙතන යම්බෝ හේසෝන නන්තෙන්දා කියලා එකකුත් තිබ්බා. ඒක වෙනස් නේ. එතකොට උත්තරේ වෙන්නේ එකම වචනේ තියෙන උත්තරේ. මොකද්ද? යම්බෝ එයා හන්දා. උත්තරේ අංක 1 උත්තරයක් වෙනවා. උත්තර අංක 4ත් උත්තරයක් වෙනවා. ජම්බෝ එයා හන්දා තියෙන්නේ අංක 1යි අංක 4යි. ඒතර මේක කොච්චර ලේසිද කියලා ඔයාලටම තේරුම් ගන්න පුළුවන්. එක වචනයක් විතරයි අල්ලගන්න තියෙන්නේ. මේ වගේ කීවර්ඩ්ස් තියෙන හැමතැනම. ওই කීවර්ඩ් ටික අල්ලගත්තා නම් ඔයාලට ලේසියෙන්ම මේක ගොඩ දා ගන්න පුළුවන්. අතරම ওই පේපර් එකට යන වෙලාවෙන් භාගයක්වත් යන්නේ නැහැ ඔයාලට සම්පූර්ණයෙන්ම විභාගේ සම්පූර්ණ ප්‍රශ්න ටික හරියට මාක් කරන්න. හරි. මේවා ඇත්තටම කියවලා කරන්න ගියොත් එහෙම විභාගේ තියෙන වෙලාවේදී මේවා කියවලා තේරුම් අරගෙන කරන්න ගියොත් ඔයාලට ටයිම් එක නැහැ. ඒකයි ඔය ගොඩ කට්ටිය හත්තට පාර ලියලා ෆේල් වෙන්නේ. ඒතර මේ වගේ පොඩි රටාවක් තියෙන රටා ටික අල්ලගත්තා නම් ඔයාලට ලේසියෙන්ම මේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. හරි. 9 වෙනි ප්‍රශ්නේ බලන්නකෝ. උත්තර දෙකක් තෝරගන්න තියෙන්නේ. අවසාන වචනේ විතරයි අපි කියවන්නේ. අවසාන එකේ මේකේ තියෙනවා සාහිජොන් හයෝයා හන්දා. මේකේ තියෙනවා සාහිජොන් හල්සු ඉත්තා. තුන්වෙනි එකේ කියනවා සාහිජොන් හයෝයා හන්දා. හතරවෙනි එකේ තියෙන්නේ හන්නන්ද කියලා වෙන එකක් තියෙනවා. හරි. එතකොට එකම වචන තිබ්බ උත්තර දෙකක් තිබ්බා. සාහිජොන් හයෝයා හන්දා. මේ වගේ තේරුමක් දන්නේ නැති වෙන්නත් පුළුවන්. ප්‍රශ්නෙකුත් නැහැ. ට්‍රික් එක තමයි අවසාන වචනේ කියවලා සමාන එකම වචන තියෙන උත්තර දෙක තෝරන්න. හරි. උත්තර අංක 1 තිබ්බ සාහිජොන් හයෝයා හන්දා කියලා එකක්. උත්තර අංක 3 තිබ්බා සාහිජොන් හයෝයා හන්දා කියලා. උත්තර වෙන්නේ අංක 1යි අංක 3යි. 10 වෙනි ප්‍රශ්නේ. උත්තර දෙකක් තමයි තෝරන්න තියෙන්නේ. මෙතන තියෙනවා උත්තර දෙකක් තෝරන්න තියෙන්නේ. අවසාන වචන විතරක් කියවන්න. සොබන්චා, චදොන්චා, කුගප්චා, චදොන්චා. එකම වචන තිබ්බ උත්තර දෙකක් තිබ්බා. මොකද? චදොන්චා කියන වචනේ. හරි. උත්තර අංක 2 තිබ්බ චදොන්චා කියලා වචනයක්. උත්තර අංක 4 තිබ්බා චදොන්චා කියලා වචනයක්. හරි. එතකොට මෙන්න මේ විදිහට ලේසි ක්‍රම වලින් මේ විභාගේ කොට දා ගන්න